පාඩමක් නෙමෙයි හරි. පාඩමෙන් යන්න පුළුවන් ජොබ්. හොඳද? අපි හැමදාම වලට පාඩම උගන්වනවනේ. ගණන් හදනවා ලකුණු ගන්නවා නේද? එතනින් එහාට ඔයාට දෙයක්. පාඩමක් ඇසුරෙන් ඔයාට ඉස්සරහට ගෙනියන්න ඕන දෙයක්. ඒ කියන්නේ අනාගතය ගැන තීරණය කරන්න ඕන දෙයක්. මේ පාඩමෙන් අපි කැමති ජොබ් එකකට යන විදිය කියන්නේ. හොඳද? මේ කැලේ ළමයි ප්‍රතිශත පාඩමනේ. 10 දරුවන්ටත් 11 දරුවන්ටත් තියෙන පාඩම. හරිද? මුලින්ම මම වලට දාලා තියෙනවා පේනවා මේ වරිපණම් බදු කතාව. වරිපණම් බද්දක් පුතේ සාමාන්‍යයෙන් ගෙවන්නේ ප්‍රාදේශ සභාවක, නගර සභාවක, ඊට පස්සේ මහනගර සභාවක තියෙන බල ප්‍රදේශයක අපි ඔකට කියන පළාත් පාලන ආයතන කියලානේ. අර පුරවැසි වලට උගන්වන්නේ වලට. හරි. ඔය පළාත් පාලන ආයතන වල තියෙන ඒ අවට බල ප්‍රදේශයේ තියෙන කඩ කාමර නැත්තම් ඔය නිවෙස් නේද? ව්‍යාපාරික ස්ථාන. එයාලා ගෙවනවා යම්කිසි මුදලක් ප්‍රාදේශීය සභාවට. හරිද? ඒකට තව වරිපණම් පද මුදල කියලා කියන්නේ. ඒක පැත්තක තියන්නකො. දැන් කොහොමද මේ බදු මුදල තීරණය කරන්නේ? කවුද මේක තීරණය කරන්නේ? ළමයි ඔයාලා දන්නවා තියෙනවා පුතේ රාජ්‍ය තක්සේරු දෙපාර්තමේන්තුව කියලා රජයේ දෙපාර්තමේන්තුවක්. ඒකේ නිලධාරීන් තමයි මේ තියෙන නිවසක මේ තියෙන කඩ කාමරයක නැත්නම් ව්‍යාපාරික ස්ථානයක වටිනාකම තීරණය කරන්නේ. රයිට්. එතනින් මම ඔයාලට කියන්නේ මොකක්ද නේද? මේ රාජ්‍ය තක්සේරු දෙපාර්තමේන්තුවේ රැකියාව ඒ කියන්නේ මේක අපි හිතන තරම් අර මේ සුළුපටු රැකියාවකුත් නෙමෙයි. මේක ලොකු වගකීමක් තියෙනවා. හැබැයි හොඳ තැනක් තියෙන රැකියාවක්. කෙනෙක් හොඳට ඉගෙනගෙන ඒ අදාළ අංශයෙන් ගිහිල්ලා තක්සේරු දෙපාර්තමේන්තුව රාජ්‍ය තක්සේරු දෙපාර්තමේන්තුව යටතේ වැඩ කරනවා කියන්නේ ඇත්තටම එයත් සාමාන්‍ය හොඳ පොරක් කියලා මට කියන්න පුළුවන්. හරිද? ඒතර ඔන්න මම ඔය කියපු කෙනාගේ පළවෙනි ඔය කතාව ජොබ් එක තමයි නම් පුතේ මොකද්ද? තක්සේරු දෙපාර්තමේන්තුවේ ජොබ් එකක්. හරිද? එතකොට තක්සේරු දෙපාර්තමේන්තුවේ රයිට්. දෙවෙනි එක නම් මම මෙතෙන්ට එනවා. බලන්න මේ ආදායම් බදු කතාව. ආදායම් බදු කියන්නේ ඔයා යම්කිසි ආදායමක් ගන්නවා නම් ඉක්මව ආදායමක් ගන්නවා නම් අපි ඒක අදහස් කරන්නේ වැඩිපුර ආදායමක් ගන්නවා නම් ඔය අනිවාර්ය රජයට ආදායම් බදු මුදලක් ගෙවන්න බැඳී සිටින්න ඕනේ. ගෙවුවේ නැත්නම් අපිට නඩු වැටෙනවා. හොඳද? එතකොට මේක තීරණය කරන්න පුතේ ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉන්න අපි කියන්නේ ඉන්කම් ටැක්ස් කියලා. ටැක්ස් කියන්නේ බදු. හරිද? ඉන්කම් ටැක්ස් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරීන් තමයි. එහෙනම් ඒක තමයි ඊළඟ ලස්සන ජොබ් එක. රයිට්. ඔයාට සාමාන්‍ය හොඳ පඩියක්, හොඳ වාහනයක්, හොඳ ගියක් ඉක්මනට හදා ගන්න ඕනේ නම් මෙන්න මේ ඊළඟට කියන ජොබ් එකටත් යන්න පුළුවන්. මොකක්ද එහෙනම්? ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ආදායම් බදු දෙපාර්තමේන්තුව. රයිට්. ඊළඟට මෙන්න මෙයා. තීරු බදු. අපේ ළමයි තීරු බද්දක් කියන්නේ සරලවම කියපොතින් වාහන ගැන මේ දවස්වල කතා කරන හරියට නේද? වාහන ගෙන්නනකොට ඒ වාහනේ වටිනාකමටත් වඩා වැඩි මුදලක් අපි ගෙවනවානේ ළමයි. අපි හිතන්නකො සාමාන්‍යයෙන් ලක්ෂ 60ක වාහනයකට ලංකාවේ දින ලක්ෂ 100ක්, ලක්ෂ 120ක් ඊටතර වැඩි ගාණ අපි ගෙවන්න පුරුදු වෙලා ඉන්නවානේ. ගෙවන්න බැඳී සිටිනවා. හරි. අර වැඩිපුර ගාණ මොකද්ද පුතා? අන්න එයා තමයි ඔය තීරු බද්ද කියලා කියන වාහන වල විතරක් නෙමෙයි ඈ. රයිට්. එතකොට මේකටත් මේ තීරු බදු තීරු බදු මුදල ගෙවන තැන. හරිද? ඒක පැත්තක දාමු. මෙහෙම කරමු. තීරු බද්දක් අය කරන්න පටන් ගන්න අපි සරලවම කියපු පුතේ වරාය. හරිද? වරායට නැවෙන් ඇවිල්ලා එතනින් මෙහාටනේ පුතේ ඔය බද්ද වැඩි වෙන්නේ. එහෙනම් වරායක ජොබ් ගොඩක් තියෙනවා. හරිද? වරායේ ඉන්න ප්‍රධාන නිලධාරීන් අතරේ ඔයා කෙනෙක් නම් ඔයාට ඒක සුපිරි ජොබ් එකක් කියලා අපි කියන්න පුළුවන්. ඒ කියන්නේ අර මං කිව්වා වගේ හොඳ වාහනයක් ඉක්මනට අරගෙන ලස්සනට ගියක් හදලා නේද? ඉක්මනට තමන්ගේ ලයිෆ් එක සෙටල් කරගන්න පුළුවන්. අන්න ඒ ඔස්සේ කියන්නේ වරායෙත් හොඳ ජොබ් කියලා තියෙනවා කියලා ඔන්න මම ඔතනින් ඔයාලට කියලා දෙනවා. හොඳේ? හරිද? රයිට්. එතකොට මේක මොකද්ද මේ? සුළු පොලිය, වැල් පොලිය, හීනශේෂිත පොලිය. මේ තියෙන ළමයි අපේ 10 කලා සිලබස් එකේ තියෙන පොලිය ගන්න කිරීමේ ක්‍රම තුනක්. හරිද? මේවා ගැන කවුද දන්නේ? මේවා කවුද හරියට ස්ටඩි කරලා මේවා හරියටම කරගෙන අවසානයේ මේවත් එක්ක ඔලුවට දාගෙන මොකද්ද කරන ජොබ් එක? ඔයාලා දන්නවා. බැංකුවක. රයිට්. අපි ගොඩක් කට්ටිය බැංකුවට ගියාට පස්සේ අපි දකින්නවනේ බැංකුවේ නිලධාරීන්
හරි ලස්සන පරිසරයක් එක්ක ලස්සන වැඩ පිළිවෙලක් යනවානේ. හරි. එතකොට ඒ බැංකුවේ අර අපි කියන්නේ මැනේජර් පෝස්ට් එක ළමයි. හරිද? ඒකත් එක්තරා විදියක රිස්ක් එකක්. නේද? ටිකක් අමාරු ජොබ් එකක්. හැබැයි ඒකෙත් අර මං කියපු විදිහට ඉක්මනට හොඳට වාහනයක් අරගෙන යක් අරගෙන ඒ බැංකුවේ හොඳ පෝස්ට් එකක ඉන්නවා නම් ඒ තත්ත්වයට එන්න පුළුවන්. එතකොට ඔය බැංකුවක වැඩ කරනවා කියලා කියන්නේ මගේ පුතා හතරවෙනි එක්කනා නේද? රයිට්. බැංක් එකක ඉන්නවා කියන්නේ සාමාන්‍ය හොඳ පෝස්ට් එකක ඉන්නවා කියන්නේ ඔයාලට ඉක්මනට දෙයක් කරගෙන සෙටල් වෙන්න පුළුවන් කියන එක. රයිට්. ඒතර ඔය මේ පාඩමෙන් මම ඔයාලට මේ චුට්ටක් කියලා දුන්නේ ඔය මෙන්න මේ තක්සේරු දෙපාර්තමේන්තුව, ආදායම් බද්ධ දෙපාර්තමේන්තුව, ඊට පස්සේ වරාය ආශ්‍රිත ජොබ්, ඊට පස්සේ බැංකුව ආශ්‍රිත ජොබ්, සාමාන්‍ය ලෙවල් එකක් තියෙන ජොබ් කියලා අපි කියනවා. හරිද? එතකොට මේ වගේ කට්ටිය ලංකාවේ ගොඩක් ඉන්න. හැබැයි එතනින් මේ වගේ ඉහළ පුටුවල ඉන්න කට්ටිය තමයි හොඳම තැන්වල, ඒ කියන්නේ හොඳටම ලයිෆ් එක ගෙවන්නේ. මම කිය රජයේ ජොබ් අතරේ. හරිද? මම දවසක ආයෙ වලට කියන්නම්. ඔයාලට මේ වගේ ප්‍රයිවට් පැත්තෙන් මොන මොනවද කරන්න පුළුවන්. මේ දේවල් දැනගෙන. හරිද? එතකොට ඔය සරලවම චුට්ටක් ඔළුවේ තියාන ළමයි මේක මම හිතන්නේ බලන අනිත් වැඩිහිටි කට්ටියට වැදගත් වේවි නේද? මේ වගේ පාඩමක් ඇත්තටම ප්‍රැක්ටිකලි පාඩමක් ළමයි 10ත් 11ත් ඔයාලට තියෙනවා. රයිට් ප්‍රතිශත පාඩම. රයිට්.